හායි මෙන්න මේ වර්ග තුනෙන් රසම රස සුප් එකක් හදමුද? මුලින් අල සුදු ලුණු සුද්ධ කරගන්න. ඊට පස්සේ මේ ලෝලු ඔක්කොම හොඳට හොදලා කපා ගන්න ඕන. අල නම් මේ විදිහට චුට්ටක් හීනියට කපා ගන්න. මොකද නැත්තම් තැම්බෙන්න පොඩ්ඩක් වෙලා යනවා. ලීක්ස් වලත් මේ සුදු පාට කඳ කොටස ගන්න. කොළ පාට කොටස ගන්න එපා. සුදු ලුණු ටිකත් හීනියට අපි කපා ගන්නවා. භාජනයක් ලිපේ තියලා ඒකට මේ විදිහට බටර් ටිකක් දාගන්නවා. බටර් ටික රත් වෙගෙන එද්දි ඒකට සුදු ලුණු ටික දාගෙන චුට්ටක් කවලම් කරගන්නවා සුවඳ එනකම්. ඊට පස්සේ අපි අනිත් එළවලු දෙකත් මේකට දාගන්නවා. චුට්ටක් මේ බටර් එකත් එක්ක එළවලු වලට හොඳට තැම්බෙන්න ඉඩ දෙන්න. විටින් විට කවලම් කරගන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ගම්මිරිස් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට වතුර දාගන්නවා. එළවලු ටික හොඳට තඹ ගන්න. තැඹුණාට පස්සේ ලිප ඔෆ් කරගන්න. ඊට පස්සේ අපි මේක හෑන්ඩ් බ්ලෙන්ඩර් එකකින් හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. සාමාන්‍ය බ්ලෙන්ඩර් එකක් යූස් කරනවා නම් හොඳට මිශ්‍රණය නිවිලා තියෙන්න ඕන. ආපහු ලිප ඔන් කරලා රස අණුව ලුණු මදිනන් ගම්මිරිස් ටිකක් ඒ වගේම මම ඩ්‍රයි හර්බ්ස් ටිකකුත් එකතු කරගන්නවා. ඒකටම කිරි ටිකක් එකතු කරගන්නවා. මේක හොඳට උක්කු වෙනකන් ලිපේ තියාගන්න. සුප් එක හැදෙනකම් මම සුප් එකත් එක්ක කන්න ක්‍රූටොන්ස් ටිකක් හදනවා. ඒකට මේ වගේ පාන් පෙති 3ක් අරගෙන මම මේ විදිහට කොටු හැඩයට කපා ගන්නවා. එයා ෆ්‍රයර් එකට මේ ටික දා ගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක්, ඒ වගේම ඩ්‍රයි හර්බ්ස් ටිකක් එකතු කරගන්නවා. තියෙනවා නම් garlic powder ටිකකුත් එකතු කරගන්න. ඒ ටික හොඳට මිශ්‍ර කරලා අපි එයා ෆ්‍රයර් එකට දාගන්නවා. සෙන්ටිග්‍රේඩ් අංශක 160ට මිනිත්තු 5ක්. මේ බලන්න දැන් මේක හරි ගිහිල්ලා තියෙන්නේ. මාර ක්‍රිස්පි. දැන් නම් අපේ සුප් එකත් රෙඩි. එහෙනම් එන්ජොයි.